පද්මරාජ කියන නම හැදලා තියෙන කොහොමද ඔයගොල්ලන් දන්නේ? සංස්කෘත වලින් ලෝටස් බඩ් එකට කියන පාට. අපි සාමාන්‍ය පද්මරාජ කියලා කියන්නේ එක්ක ඔරෙන්ජිෂ් පින්ක් නැත්නම් පින්කිෂ් ඔරෙන්ජ් කියන කලර්ස් දෙකට. අපි දැන් එදා කලර්ස් ගැන කතා කරනකොට ඩොමිනේට් වෙන කලර් එක අපි කිව්වේ මුලටද අගටද. දැන් මෙන්න මේ දෙක පොඩක් හොඳට බලා ගන්න. මේ මගේ අතේම තියෙන්නේ. මේ දැන් උදාහරණ දෙකක් මේකත්. මේකේ ඔයගොල්ලන්ට මම හිතන්නේ මේකට වැඩිය මෙන්න මේ ගලේ හොඳට පේනවා ඇති පාටේ වෙනස. මේ පේනවද? මේ ඔරෙන්ජ් එකේ පින්ක් එක පේනව නේද? හොඳට මේ කැරට් හතරක ගල් දෙකක්. මේ අනිත් ගලෙත් මේක පේනව නේද? මේ ඇවිල්ලා ඒ පර්ෆෙක්ට් ක්වොලිටි කියලා කියන්නේ මේ ගල්. සාමාන්‍යයෙන් දැන් මේ ගල කැරට් හතරක් ගල අන්හීටඩ් වුණොත් එහෙම සාමාන්‍යයෙන් ලක්ෂ 150න් උඩ විකිනෙන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය කැරට් එකක් ලක්ෂ 30ක් 35ක් විතර වගේ වෙනවා. හොඳම ක්වොලිටි අන්හීටඩ් මෙන්න මේ ගල නම් ලෝ ක්ලීන් ස්වරූපෙන්ම තිබ්බා. මේ ක්වොලිටි එක. අනික ටිකක් හයි ක්ලීන් වගේ තමයි තිබ්බේ. එතකොට මේ අනික් ගල ගියේ ලක්ෂ 94කට. එතකොට ඒ වගේ අපි ගත්තයින් පස්සේ අපිට පද්මරාජ ලංකාවට ආවේනික වෙනකොට ලංකාව ඇතුළේ තියෙන මේ ගල හැදෙන්න නමක් පද්මරාජ කියන නම හැදලා තියෙන කොහොමද කියලා ඔයගොල්ලන් දන්නවද? සංස්කෘත වලින් ලෝටස් බඩ් එකට කියන පාට. නෙළු මල ඕක ඔයගොල්ලන් කිව්වට ප්‍රශ්නයක් නැහැ. පද්මරාජ කියලා කිව්වත් කමක් නැහැ. පද්මරාජ කිව්වත් කමක් නැහැ. පපරාජ කිව්වත් ප්‍රශ්නයක් නැහැ. එතකොට මික්ස් වෙන කලර්ස් දෙක මතක තියාගන්න. ඔරෙන්ජ් ඇන්ඩ් පින්ක්. සාමාන්‍යයෙන් මේකට කියනවා ඔරෙන්ජ් බේස් එකේ පද්මරාජා. මේකට අපි කියනවා පින්ක් බේස් එකේ පද්මරාජා. ඒතර මාකට්ස් කොහෙද මේවට තියෙන්නේ? සාමාන්‍යයෙන් ඔරෙන්ජ් බේස් පද්මරාජා වැඩි හරියක් විකිරෙන්නේ යුරෝපියන් මාකට් එකේ සහ US මාකට් එකේ. පින්ක් බේස් එකේ ඒවා විකිරෙන්නේ වැඩි හරියක් ජපාන සහ චීන. මේක ඇත්තටම දැන් ඩුබයි පැත්තේ කට්ටියක් ගන්නවා. මොකද හේතුව මේක දැම්මහම දැන් මිනිස්සුන්ගේ තියෙන පොඩි මානසික ආකල්පයක් ප්‍රමුඛත්වය හම්බෙනවා. ඒක ඇත්තටම වෙලා. අපි සාමාන්‍යයෙන් මේකට කිව්වේ King of Sapphire කියලා.